අයිබෝන් කොන්නිචිවා කියලා පිළිගන්න ඔයාලා හැමෝම ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ ඕසකා කාසල් එක බලන්න. මේ දවස්වල ජපානයේ තියෙන දැඩි උණුසුම් වාතාවරණයේ හැම වුණත් විශාල පිරිසක් අතිවිශාල පිරිසක් ඕසකා කාසල් එක බලන්න ඇවිල්ලා තිනවා. ඉතින් ඕසකා කාසල් එකේ උඩම තියෙන ඔබ්සර්වේෂන් ඩෙක් එක එහෙම නැත්නම් නිරීක්ෂණ මැදිරියට යනකම් අපිට ෆෝන් එකක්වත් එහෙම නැත්නම් කැමරා එකක්වත් පාවිච්චි කරන්න බෑ. ඡායාරූප ගන්න වීඩියෝ ගන්න බෑ. තහනම් මේ කොටසෙන් පස්සේ අපි උඩට ගිහිල්ලා ආයෙමත් වීඩියෝ එකක් අරගෙන පෙන්නන්නම් ඔයාලට කොහොමද කියලා ඕසකා කාසල් එකේ ඉඳන් එළිය පේන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු ඕසකා කාසල් එකට. ඕසකා කාසල් කියලා කියන්නේ ජපානයේ ඕසකා නගරයේ අයිකන් එකක්. එහෙම නැත්නම් ජපානයේ ඕසකා නගරයට එන හැම සංචාරකයෙක්ම යා යුතු තැනක් විදිහට තමයි ඕසකා කාසල් එක සැලකෙන්නේ. මේක ඉපැරණි රජ බලකොටුවක්. ඉතින් අපි ඕසකා කාසල් එක උඩට ගිහිල්ලා බලමු කොහොමද ඕසකා කාසල් එකේ ඉඳන් එළිය පේන්නේ කියලා. මේ තියෙන්නේ අපි ඕසකා කාසල් එක උඩට ආවම මෙතන ඔබ්සර්වේෂන් ඩෙස්ක් එකක්. එහෙම නැත්නම් නිරීක්ෂණ මැදිරියක් තියෙනවා. ඒ නිරීක්ෂණ මැදිරියේ ඉඳන් බැලුවම ඕසකා නගරයේ පේන විදිහ තමයි මේ ඔයාලා දකින්නේ. Tienen aquí los idols, los eventos. Ya todos esos edificios son hoteles. Yes. I'm lucky you're there. After I sit in the stuff, I climbed up onto the fifth floor and then මේ තියෙන අපි ඕසකා කාසල් එකේ බටහිර පිවිසුමේ තමයි දැන් ඉන්නේ. මේ තියෙන ඕසකා කාසල් එකේ ඉදිරි පිවිසුම. ඔයගොල්ලන්ට පේනවා ඇති ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්න මේ දවස්වල ජපානයේ අධික උණුසුමක් තියෙන සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 35කට ආසන්න උෂ්ණත්වයක් තිබුණා වුණත් අද බොහොම පැහැපත් දවසක් හින්දා ඕසකා කාසල් එක බලන්න විශේෂයෙන්ම විදේශිකයෝ අති විශාල ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවා.